එළඹුදු මල් සුවඳ ගම්මාන වල පවතී. කොණාන්ගේ නාදය බක්මහා සැලකෙළියේ නාදය ගම් සිසාරා ගමන් කරනවා. ඒ අතරතුර කාලය තුලදී මේ නිවසේ හඳුන්වා තිබෙන්නේ මතක බණ කියලා. කටින බණ තියෙනවා, මංගල බණ තියෙනවා. මේ ධර්මාහාර කරන්නේ මතක ධර්ම දේශනාව කියලා. මියගිය අය අරමුණු කරගෙන මියගේ බණ අසන්නේ කියලා ප්‍රශ්නයක් මතු කරගන්න. කෙනෙක් මිය ගියාට පස්සේ බණ දැසීමත් බණ ඇසීමත් අතර කිසියම් න්‍යායාත්මක වටිනාකමක් පවතින්නට ඕනේ. බණ කියන්නේ ධර්මවර්ධන මහත්මයාට කියලා. ඒක අපේ අනවබෝධය තුලින් ඇති වුණු මතයක් මේ ධර්ම දේශනට මෙනෙහි කරන්න අවබෝධ කරගන්න හරිම අවස්ථාවක්. ඒක පැත්තකින් රත්ිඥාට මතුවේ. තව පැත්තකින් බක්මා අසීයේ සැනසිලිදායි ආවකාලික වින්දනයක්. සැනසිලිදායි ලෝකා බුදු පියාණන් වහන්සේ අනුදැනවදාළ ධර්මස්කන්ධයෙන් විදක්තේරුම් අරගෙන සැනසිලිදායි ආවකාලික තෘප්තියක් නොවේයි. සැනසිලිදායි සදාකාලික තෘප්තියක් බවට පත් වෙනවා. අපි ධර්මානුකූලව සිංහල අවුරුද්ද පිළිබඳව සිත යොමනවා නම් අපේ ජීවිත කොයිතරම් සාර්ථක භාවයට පත් කරගන්නට පුළුවන්ද? එසේ පත් කරගන්නට අපි සිතලා තියෙනවාද කියලා කල්පනා කරා. සකස් කරගන්නේ පුදුමාකාර බලාපොරොත්තු ප්‍රාර්ථනා පෙරදරි කරගෙන ලෝකේ මුණ ජාතියද පින්වතුනි එක වෙලාවකට අවුරුද්දකට වතාවක් එක දිශාවක් බලාගෙන ගිනින එකම ජාතිය එක වසරකට එක දිනක් සිංහල ජාතිය. අපි හැම දෙයක්ම අලුත් කරනවා අවුරුද්ද. ගෙයි ගොම මැටි ගාලා ලුණු පොල් කට්ට අලුත් කරලා කිරිබත් වියන වළඳ අලුත් කරලා ඇඳ අලුත් කරලා අපි අවුරුද්දට මුහුණ දෙනවා. ඒ සියල්ල අපි බොහොම උද්‍යෝගයෙන් සිද්ධ කරනවා. නමුත් ඔබ හිතන්න ඇයි අපි මේ ජීවිතයේ පැත්තක් පමණක් මරණ තුනක් දැක ඉන්නේ මහා හස්තියේ වනේ දෙවනක් කරගෙන එනවා. පණ බයෙන් දුවර මිනිස්සෙකුට විශාල කරවැලක් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න පිළිතුර වෙනවා. මේ මිනිස්සයා වැලේ එළිලා පැත්තට කොට පහත බලනවා විශාල නාගයේ වලක කෙනෙකුට කරගෙන. අර වැලේ ඉහළ වැලලා තිබුණු නීතියක
මේ මැස්සන් ඉලා පැද්දෙන වේගයට ගීමැස්සෝ දැන් දර්ශනයන්ත මේ කවි ප්‍රබන්ධයේ නිර්මාණය කරලා තියෙනවා. සිතයි කයයි වචනයයි කරගෙන විකමක් ඥාතිවරයා වෙනුවෙන් පියතුමාරන් වෙනුවෙන් ස්වාමි පුත්‍රයාරන් වෙනුවෙන් තුමාගේ පරිවර්තන ජීවිතයේ ශක්තියක් බලයක් ජීවයක් සලසා දීම සඳහා අතින් මත යවන්නට හැකියාවක් නැහැ. සිතුවිලි සම්බන්ධ ඉතා ඥාතයෝ ධර්ම පරිස්කාර පූජා කිරීමෙන් මියගේ ඥාතීන් පුණ්‍යානුමෝදනා කිරීමෙන් කර්ණා සර්බලේ මුදනා යහපතක් සබතක් ශාන්තියක් සැනසෙල්ලක් වේවා කියලා අමා මණිවලින් සැනසෙන්නට හේතු වුණා වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පඨායිනෝ යක්ඛාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සංබලං ආයුරාෝග්‍ය සම්පatti සත්‍ය සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජති. මේවා ගෙනිය ගන්න
මේ බැටි නේ. හරියට නෑ ඇති अब काटिए देखा भी ना नदी कानो हैं वो काटे वाटे हेमत है ना वो नहाए गावे बोल नहीं अनुदी से हैं नहीं हम बाले ना इधर माँ यार नहीं हम बाले ना इधर पेन आ रही है